හෙලෝ ලස්සන ළමයි. ඔයාලා හැමෝම මගේ WhatsApp එකට inbox එකට comments වලට මෙන්න මේ විදියට මේ තැන කොහෙද කී හරිම ලස්සනයි කොහෙද කිය මට මැසේජ් දාලා තිබ්බා. ඔව් මම මේ ආවේ කොහෙද කියලා කියන්න. ඉතින් ගොඩක් අය දාලා තිබ්බා මේ අතන මේ අරහේ එහෙම කියලා දාලා තිබ්බා. එක තැන්වල නම් ටිකක්. ඉතින් මෙතන ගැන දන්න ගොඩක් අය ඉන්නවා කියලා මම ගොඩක් දැනගත්තා. ඒ විතරක් නෙවෙයි මම ඉක්මනට කියන්න නැති හේතුවත් මෙන්න මේ වීඩියෝ එක දාන්න ඕන නිසා තමයි මම ප්ලේස් එක ඔයාලට කිව්වේ නැත්තේ. පේනවනේ ලොකේෂන් එක මාරම ලස්සනයි. මේ ලොකේෂන් එක තමයි Secret Heaven. මේක තියෙන්නේ රිකිල්ලගස්කල. ඉතින් ඔයාලා ගෙස් කරලා නම් දැන් මේ තැන හරියටම හරි. මේක රිකිල්ලගස්කලේ තමයි තියෙන්නේ. මේක කැන්ඩි වලින් චුට්ටක් දුර යන්න ඕනේ. ඉතින් ඔය ආදරය කරන කෙනා එක යාළුවොත් එක්ක මෙතන යන්න පුළුවන්. මෙතන එක කබාන එකක් තියෙනවා. ඔයාලට මේ වගේ ෆුල් ලස්සන view එකක් එක්ක මේ වගේ කබාන එකක ඉන්න කායකද ඉන්නේ. මෙන්ෂන් කරන්න බලන්න. නිකන් කබාන එකක් නෙවෙයි. ඉතින් මෙතනට එන්න ඕනවා නුවර ඉඳන් රිකිල්ලගස්කරට ඇවිල්ලා. රිකිල්ලගස්කර ඉඳන් කිලෝමීටර් 8ක් වගේ දුර ඇවිල්ලා ගල්ල උඩ කියලා තියෙන පුංචි ගමක්. ඉතින් ඒකේ ඉඳන් කිලෝමීටර් 1මාරක් වගේ උඩට ආවම මෙන්න මේ ප්ලේස් එක තියෙනවා. ඉතින් මෙන්න මේ කැබින් එකට පේන්නේ රන්දෙනිගල ඩෑම් එක. ඉතින් මේ ලොකේෂන් එකේ ලස්සනම view එක තියෙන්නේ ඔයා හැරෙනකොට රන්දෙනිගල ඩෑම් එක දිහා බලන් හැරෙන්න පුළුවන්. එච්චරටම ලස්සනයි ළමයි. ඔයාලා ගිහින්ම බලන්නකෝ. කොහෙද මේ කියලා අහපු කට්ටිය මතක ඇතුව යන්න ලස්සන ප්ලේස් එකක් තමයි මේක. ඉතින් ඔයා දිව්‍ය ලෝකේ ඉන්නවා කිව්වොත් වැරදි නෑ. Secret Heaven එක කියන්නේ හැංගිච්ච දිව්‍ය ලෝකයක්. ඉතින් අදටත් මේ තැන ගොඩක් අය දන්නේ නැත්තේ ගොඩක් අය මේ තැන හැංගිච්ච දිව්‍ය ලෝකයක් කියලා දන්න නිසා. ඉතින් ඔයා ගියා වගේම මේ තැන තව කෙනෙක්ට ලස්සනට පරිස්සම් කරලා එන්න අමතක කරන්න එපා. මේ වගේ තැනක් පරිස්සම් වෙලා තියෙන නිසා තමයි අදටත් ලස්සනට මේ වගේ ප්ලේස් එකක් තියෙන්නේ. කොහොමද පවසන්නේ ආශා නුඹේ සුසුමක් පවා සුවඳගෙන තව ඉවසන්න බෑ සිතට සීමා සැබෑ වෙයිද මා පතන ආදරයේ සේයා මේ මල් පවා ඇයිදයි අසා තුරු සැලුනි පිනිමල් සලා මේ තියෙන යාළගේ 360 view point එක. මෙතන වික්ටෝරියා, නුවර, පිදුරු තලාගල විතරක් නෙවෙයි අම්පාරට වෙනකල් ලොකේෂන් පේනවා. ඔයා මේ තැනට යනවා නම් අනිවාර්යෙන් මේ උඩ මෙන්ෂන් කරලා තියෙන නම් එකට ඔයාගේ බුකින් එක දාලා කන්ෆර්ම් කරගෙන මේ පරිසරයේ අත්විඳලා එන්නකෝ. එහෙනම් සුබ දවසක්. බයි. I thought I would have a little lesson video.